අද ඉඳලා මම කරන ෂූට් වල behind the scenes වලින් මම vlogs දානවා. Hello guys, මම බෙමාෂ. මේ මගේ පළවෙනි vlog එක. ඒ හින්දා මම දන්නේ නැහැ හරියට vlog එක මොනවද කියන්න ඕනේ කියලා. කොහොම හරි අද ෂූට් එකේ අපේ මොඩල් යෝජනා. මේ ෂූට් එකට මම යූස් කරන්නේ A74 body එකයි 35mm 1.4 lens එකයි. ඉස්සෙල්ලා මේවයි කේව් එකක් වගේ තිබ්බා. අපි එතනින් තමයි ෂූට් කරන්න පටන් ගත්තේ. It's so nice. ඒ වගේ මේ ෂූට් එකේ මගේ ලොකු ෆෝකස් එකක් තියෙන්නේ body shapes and details වලට. ඊට පස්සේ මට ඕන මේ වගේ පොඩි green background එක shots ටිකක් අරගන්න. මම මේ කරන්නේ editorial shoots. editorial shoots කියන්නේ මොනවද කියලා අපි ඉස්සරහදී කතා කරමු. මම මේකේ expert කෙනෙක් නෙමෙයි. හැබැයි මම දන්න දේවල් ඔයාලත් එක්ක share කරගන්න. මෙතන මම try කරන්නේ model වල texture එකත් එක්ක තියලා photos ටිකක් ගන්න. ඒත් එක්ක මේ මෙතන texture එක නිසා මම high angle shoot කරාට මම ගොඩක් prefer කරන්නේ low angle shoot. මොකද ඒකෙන් subject එකට powerful and confidence look එකක් එනවා. Ma io continuo a sognare negli occhi tuoi belli che sono ඒ වගේම යෝජනා යෝග පෝස් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ සෙකන්ඩ් ලුක් එකේ යාගේ ටැලන්ට් එකත් එක්ක අපිට හොඳ ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් වුණා. මේ ලුක් එක කරන්න ගද්දි අපි හිතුවේ අපිට ඉක්මනට ෂූට් එක නවත්තන්න වෙයි කියලා. මොකද ඒ තරම්ම ලොකු වෙයි කලවරක් තිබුණා. හැබැයි ලයිට් එකට නෑක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ. යෝජනා කියන මාර ටැලන්ටඩ් ගර්ල් කෙනෙක්. අපි මේ try කරන්නේ යාගේ යෝග පෝසස්. එතකොට මේ ඉන්නේ කවි මගේ වයිෆ්. එයා තමයි ෂූට් ප්ලෑන් කරන්න, ෂූට් කරන්න ඔක්කොටම සපෝට් කරන්නේ. මෙතනත් මට ඕනම විදිහේ ෆොටෝස් ටිකක් වැදුණා. මේ තමයි මම මේ ෆොටෝස් ගත්ත විදිහ. ඔයාලට මතක නම් මේ තියෙන මම ෂූට් එක ස්ටාර්ට් කරපු තැන. හැබැයි මට මේ ලුක් එකකිනුත් මෙතන ෆොටෝස් ටිකක් ගන්න හිතුණා. දැන් මේ අපි දුවන්නේ මෙන්න මේ සන්සෙට් එක අල්ලගන්න. අපි සන්සෙට් එකත් එක්කත් යෝග පෝසස් ටිකක් try කරා. අපි හිතපු විදිහටම ෂූට් එක කරගන්න හම්බෙච්ච නිසා අපි ඔක්කොමලා මේ වෙනකොට ඉන්නේ සතුටින්. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ human body කියන්නේ අපිට එක එක විදිහට කියවන්න පුළුවන් පොතක් වගේ. light and shades, perspectives, body shapes, පොඩි details මේ ඔක්කොම එකතු කරලා අපිට මේ පොතේ කතාව එක එක විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ journey එකට set වෙන්න මාව follow කරලා තියාගන්න. ජය වේවා.